ෆෝමියුලා 1 රේස් එකක් බලද්දී ඉස්සරහින් යන කායකේ පිටිපස්සේ තියෙන ලයිට් එක එක විදිහට නිවෙමින් දැල් වෙනවා ඕගොල්ලෝ දැකලා ඇති. හැබැයි ඉදිරියේදී මේ ලයිට් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නයි යන්නේ. මොකක්ද මේ අලුත්ම වෙනස්කම? ඇයි FIA ආයතනය මේ වගේ තීරණයක් ගත්තේ? ස්පීඩ් මේනියා අපි අද කතා කරන්න හිතුවේ අන්න ඒ ගැන. ෆෝමියුලා 1 කාර් එකක් කියන්නේ පැයට කිලෝමීටර් 300කට වඩා වේගයෙන් යන ඩ්‍රයිවිං මැෂින් එකක්. මේ වගේ වේගයකින් යද්දී Tamanට ඉස්සරහින් යන කාර් එකේ එන්ජින් එක සහ බැටරි බලය තියෙන්නේ කොයි වගේ තත්ත්වයකද කියලා පිටුපසින් එන ඩ්‍රයිවර් දැනගන්න ඕනේ. මීට කලින් තිබුණ ක්‍රමයට අනුව ලයිට් නිවි දැල් වෙන වාර ගණන, ඒ කියන්නේ ෆ්ලෑෂ් වෙන ස්පීඩ් එක අනුව තමයි මේක බලාගත්තේ. හැබැයි ඩ්‍රයිවර්ලා කිව්වේ ඒ අධික වේගයත් එක්ක ලයිට් ෆ්ලෑෂ් වෙන වාර ගාන නිවැරදිව ගණන් කරගන්න අමාරුයි කියලයි. මේකට විසඳුමක් විදිහට තමයි FIA ආයතනය පාට තුනකින් අලුත් LED ලයිට් සිස්ටම් එකක් හඳුන්වා දෙන්නේ. කැනඩා වුණු සැසිවලදී මේක සාර්ථකව පරීක්ෂා කරලත් ඉවරයි. දැන් ඩ්‍රයිවර්ස්ලට ලයිට් එක දිහා බලපු ගමන් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. පළවෙනි පාට තමයි නිල් පාට. ඉස්සරහින් යන කාර් එකේ උපරිම බලය, ඒ කියන්නේ මැක්සිමම් පවර් එක ලබා දෙන්නේ නැති වෙලාවට මේ නිල් පාට ලයිට් එක දැල් වෙනවා. ඒ කියන්නේ කාර් එකේ වේගය මදක් අඩු වෙන්න පුළුවන් කියන එක. දෙවෙනි පාට විදිහට උනම් කරන්නේ දම් පාට. ෆෝමියුලා 1 කාර් එකේ විද්‍යුත් මෝටරෙන් එහෙමත් නැත්නම් NGUK පද්ධතියෙන් කිසිම බලයක් දෙන්නේ නැතුව සාමාන්‍ය එන්ජින් එකකින් විතරක් කාර් එක දුවනකොට මේ දම් පාට ලයිට් එක දැල් වෙනවා. තුන්වෙනි පාට තමයි කහ පාට. ෆෝමියුලා 1 කාර් එකේ බැටරි එක නැවත charge කරගන්න එන්ජින් එක ක්‍රියාත්මක වෙද්දී තමයි මේ කහ පාට ලයිට් එක දැල් වෙන්නේ. මේ අලුත් වෙනස්කම නිසා F1 තරඟවල ආරක්ෂාව වගේම රියදුරන් අතර තියෙන උපක්‍රමශීලී තරඟකාරීත්වය වැඩි වෙයි කියලා FIA එක විශ්වාස කරනවා. ෆෝමියුලා 1 ඇතුළු මෝටර් ස්පෝර්ට්ස් ලෝකයේ මේ වගේ දන්න නොදන්න හැමදේම ගැන දැනගන්න ස්පීඩ් මේනියා අපි එක්ක දිගටම රැඳිලා ඉන්න.